හෙලෝ කොහොමද ඉතින් ගොඩ දවසකට පස්සේ ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න ආදරණීය මාසේ ලස්සන සතියන්ත දවසක් මම ගත කරේ කොහොමද කියලා බලන්න එන්න මේ පැත්තට. එහෙනම් ඉතින් අද වීඩියෝ එකට ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. උදේ පාන්දරම දොර ඇරපු ගමන් මෙන්න ඉතින් මෙයාලව බලන්නකො හිමින් හරි ලස්සනට වැඩෙන අපුරුව. ඉතින් මේ විදිහට මේ පැල දැක්කම උදේ පාන්දරම හිතට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඒ නිසා දැන් පුරුද්දක් වෙලා මෙයාලව බලන්න එන එක. අපේ චූටි පුතා මේ දවස්වල හරිම ආසාවෙන් බයිසිකලේ පදිනවා. නැගිට ගමන් මෙන්නේ බයිසිකලේට. අදත් ඔන්න ඉතින් උදේ පාන්දරම වැඩ පටන් අරන් ඒ ගමන්ම මම වීඩියෝ කරනවා දැකලා ඔන්න කොහෙදෝ තිබිලා මේ ෆෝන් එකක් උස්සන් ඇවිල්ලා මට කියනවා හායි කියන්නලු. බලන්නකො ඉතින් දැන් එයාට හැමදේම හරි හොඳට තේරෙනවා. හායි අප්පුචි හායි. ඒ කෝලන් ටික බලලා ඔන්න ඉතින් මං උදේ පාන්දරම දිව්‍ය ඖෂධය වගේ හැමදාම බොන තේ එක බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් චූටි මැනිකත් මේ දවස්වල අපිත් එක්කම නැගිටිනවා. ඒ නිසා එයාටත් එක්කම තමයි දැන් තේ එක හදන්නේ. ඉතින් තුන්දෙනාත් එක්කම එළියට වෙලා නිදහසේ පුංචි වෙලාවක් අරගෙන තේ එක බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද උදේ කෑමට මං කිරිබත් හැදුවා. අපේ චූටි මැනික පොඩ්ඩක් කන්න හොර ළමයෙක්නේ. ඉතින් කිරිබත් කියන්නේ එයා චුට්ටක් ආසයි කන්න. ඒ නිසා අද උදේට කිරිබත් හැදුවා. මෙයාත් ආසාවෙන් කනවා කිරිබත් හදන්න. ඉතින් විශේෂ දවසක් ඕනේ නෑනේ. ඒ ගමන් ඔන්න කුණු ට්‍රැක්ටරෙත් ආවා. කුණු ටිකක් දාලා දවල් වෙන්න අපි විශේෂ වැඩක් පටන් ගත්තා. අප්පච්චි ගිහිල්ලා ගොටු කොලයි කූර පලා මැල්ලුමුයි අරගෙන ආවා. අපි දැන් ඒක මේ සුද්ධ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ චූටි හෙල්පත් එක්ක නම් ඉතින් චුට්ටක් වැඩ කරන්න අමාරුයි. ඒ වුණාට ඉතින් මේ කාලෙට එයාට මේ වගේ දේවල් අත්දැකීම් ගන්න තියෙන එක හොඳයිනේ. මම ඒ නිසා එයා ගොඩාක් මගේ වැඩවලට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. දැකලා බලලා ඒ දේවල් අල්ලලා කරලා එයාට ඒ දේවල් ඉගෙන ගන්න හරි පහසු වෙනවා. ඉතින් ඒ නිසා පුංචි හැම දෙයකටම එයාව සම්බන්ධ කරගන්නවා මම. ඒ වැඩේ අප්පච්චිට දුවටයි කරන්න දීලා මං ඔන්න ආවා මගේ නේල් පොලිෂ් ටික අලුතෙන් ඇප්ලයි කරගන්න. ඉතින් ගොඩාක් පරණයි පේනවනේ. හොඳටම සවුත්තු වෙලා තියෙන. ඉතින් මං මගේ නියපොතු ටික මට අවශ්‍ය ගන්නට කපාගෙන තිබුණේ. ඉතින් දැන් පරණ නේල් පොලිෂ් එක රිමූව් කරලා අලුත් නේල් පොලිෂ් එකක් ඇප්ලයි කරන්න තමයි යන්නේ. ඉතින් මම සැලොන් එකෙන් විශේෂ දවස් තියෙනකොට ඇප්ලයි කරගත්තට නෝමල් දවස් වලට සැලොන් එකෙන් ඇප්ලයි කරගන්නේ නෑ. මොකද මට ඒව පරිස්සම් කරන්න හරි අමාරුයි. ඒක තේරුමක් නෑ. ඒ නිසා මට පුළුවන් විදිහට ගෙදරදී මම නේල් පොලිෂ් එකක් ඇප්ලයි කරගන්නවා. මේ දවස්වල මගේ හොබි එක වගා කරන එක කියලා ඉතින් ඔයාලා දන්නවනේ දැනටමත්. ඉතින් එළවලු වගේම මල් වගා කරන්නත් මට දැන් පිස්සුවක් වගේ හැදිලා තියෙන්නේ. ඉතින් අදත් ඔන්න උදේ හස්බන්ඩ් කියලා මල් පෝච්චි ටිකක් ගෙන්නගෙන මම දැන් හවස් වෙන්න කෑම හැම කාලා හවස් වෙලා ඔන්න ආපහු තුන්දෙනාත් එක්ක චූටි වගාවකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම නම් මේ වගා කරන්නේ මල් පැල වගේක්. ඒ වගේම තව අර ගෙනාපු පලා වර්ගවල මුල් ටිකකුත් හස්බන්ඩ් දැන් හිටවන්න ලෑස්ති වෙනවා. මොකද චූටි මැනිකට එතකොට චුට්ට අරගෙන තුන් වේලටම වගේ මට පලා වර්ග දෙන්න පුළුවන්. ඒ නිසා චුට්ට අපි හදාගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මොකද ඉතින් කඩෙන් ලොකු මිටියක් ගෙනාවම එකෙන් සෑහෙන ප්‍රමාණයක් අපත යනවා. ඒ නිසා අපට අවශ්‍ය ප්‍රමාණයට චුට්ටක් වගාවෙන් ගන්න පුළුවන්. අනිත් එක ඒක හරිම නැවුම් සහ සෞඛ්‍ය ආරක්ෂිතයි. ඉතින් ඒ නිසා තමයි අපි ඉඩ තියෙන විදිහට චුට්ට මේ දේවල් වගා කරගන්න හිතුවේ. මේක මාරම
මනසට හරිම රිලැක්ස් මනසට හරිම සතුටක් තමයි ඇති වෙන්නේ මේ විදිහට වැඩ කරනකොට. ඒක මට වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. ඒක හරිම විනෝදයි සහ හරිම සතුටුයි. ඉතින් මම දැන් ඒකට ඇඩික්ට් වෙලා වගේ තමයි ඉන්නේ. හැම වෙලාවෙම මට පුළුවන් හැම වෙලාවෙම මං ඒ වෙනුවෙන් කාලේ දැන් වෙන් කර ගන්නවා. ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකව් කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දමන් පුන් සඳක් පායන්නේ කොහොමද මාසෙකට මේ වැඩ ටික ඉවර කරගන්නකොට නම් ගොඩාක් හවස් වුණා. දැන් වෙලාව හවස 6ට විතර ඇති. ඒ නිසා මම දැන් ඉක්මනින්ම ගෙදර අතු ගාලා පිරිත් දාලා බුදු පහන තියෙන මේ වැඩ ටික කරන්න ඕන. ඉතින් හවස මේ වෙලාව කියන්නේ මගේ ගෙදර හරීම සාමකාමී. ඉතින් එහෙනම් අපි බුදුන් වැඳලා මේ වැඩ ටික ඉවර කරමු. Sana buta. Hah? Tak sabi ko na. Kode yanna hai? කොහෙද යන්නේ පුතා? Pajite kode yanne? හයි. හොඳට සාදු කියන්න. බුදු සරණයි මගේ පුතා. බයි. ජෝඩි මැනිකටත් ඉතින් වැඩ කරා කියලා මහන්සියක් නෑ. පේනවනේ ඉතින් රවුම් ගහන්න යන විදිහ. බයි. බයි. ජෝඩි මැනිකයි හස්බන්ඩ්ගෙන් ගෙදර එනකොටම වගේ මම ඔන්න තේ බොන්න සමපෝෂ හැදුවා. ඉතින් සමපෝෂත් කාලා දැන් තේ බීලා අද දවස මේ විදිහට ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක ආපහු එන්නම්. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න.